අඳුරු පුර කියලා අපි අද දැන් ඇවිල්ලා තින්නේ මේ කැලෑවකට. මේකේ කට්ටිය කියනවා එක එක සීන් තියෙනවා කියලා. අපි ඒක ඇත්තද කියලා බලන්න තමයි අදත් ආවේ. මේ සද්ද ඇහෙන එක ඒවා ඒක කමන්නේ අපිට දැන් මොකුත් පේන්නේ අපි පන්දන් ටිකක් කරන් ආව ඕකටත් කියලා. මේ ටෝච් එක අපිට තියෙන්නේ මේක වහපුවාම ඔය පේන්නේ මොකුත්ම නැහැ. අර දුරින් පේන කන්දෙන් ගෙවල් ටික ඉච්චරයි. දුර කන්දෙන් පේනවා. ඒ දාන්න අපි දැන් පත්තු ගන්න. අන්න ගහන්න බෑ මේක. තමයි ගන්න. පත්තු ගන්න. මේ පන්දන් අරන් යන්නේ ඔව් පත්තු කරන්නේ. ගින්දර හොඳයි මොනවා හරි වුණොත් එහෙම. ඒ කියන්නේ එළියක් හොඳයි. ගින්දර වල එළිය හොඳයි. අනික ඔක්කොටම වඩා. බය වෙන්න දෙයක් නැහැ මේ කැලේ ගිනි ගන්න. ඉඳ බෑලා අපි. පාත් කරන්න උත්සාහ. හරි. අපි දැන් මෙතන වටන් ගමන තමයි පන්නවනවා නියමටම පත් වෙන්නේ. සිතුමගේ ගත් ඔව් මේක පත් නිම ගැටේ ලියුණු කැඩෙන එක නිම. පඩ. මෙතන දැන් අපි මේ කැලේට තාම යන්න පටන් ගත්තේ නැහැ. හරි යන්නේ. කවුරු හරි යන්න පිළිකාර ගන්න. පිළිකාර ගන්න. කවුරු? යන්න ඉස්සරෙන්. කැලේ දන්නේ නැහැ ලෙස ඉස්සරහ. ඔයාලා දෙන්න යන්න ඉස්සර මම පිටාසේ. මම පේන්නේ. යට ටික නිම හම්බ. කැමරාවට හොඳ දන්ත දන්නේ. ඔයෙන් කෙලින්. මොකක් හරි දැක්කොත් බලන්නේ ඉතින් ඉතිවරු ඒ ටිකවට වගේ අපි මේ යන්නේ ගන අඳුරු මේ රබර් කැලෑවක් මැද්දේ යන්නේ පට්ටම අඳුරේ පන්දම තියෙන හින්දා එළිය තියෙන්නේ. දැන් කොහෙද මෙහාට මේක වැටෙන්නේ නෑ පොල් ගන්නවා ඉස්සරහින් ගිනි ගන්න නෑ බය. වඩි සිගයක් මේකට බලන්න නෑ මම ගිනි ගන්න කිව්වා. ගිගනි ඔබ පන්දම උත්සාහම් දෙන්න උදේ. අතට වැටෙයි. ඔයා කියන්න අපිට කතා. කට්ටිය කියනවා හොල්මන් තියනවා කියලා. එක්කෙනෙක් මේ ගහක බෙල්ල වල දාගෙන තියනවා කියලා කියනවා එල්ලිලා නැල්ල තියනවා කියනවා. ඔව්. අපි ඒවා ඔක්කොම ඇත්ත ඒ කතා ඇත්තද කියලා බලන්න. ඒ රැන්න ගිනි පුරුදු යනවා. වයින්ද දැන් මේ දවස්වල වහිනවා. ගොඩක් ඇවිලෙන එක ඇවිලෙන්නේ. කවුරුලා තිබුණ නම් ඔව් වැටෙනවා නිවන්නේ. මේ කාටද? කොහටද? වල දෙන්න යන්න ඉස්සරහ. අර දුර මේකට පේන්නේ. මේ දුර කන්දක ගෙදරක් පේන එච්චරයි. මේ රබර් කැලෑව ගිනි ගත්තොත් එහෙම මල මකුලයි. මේ පන්දමකට දෙපිරිටන් තියෙනවා. මගේ පන්දම නියමට තියෙනවා. අනේ පන්දා යලා යන්නේ. දැන් එහා කන්දේ මිනිස්සු අඳින දේවතාවය එහා කන්ද මිනිස්සු වල නැති මොනවද කියලා. අපි දන්නේ මේ කැලෑ මිනිස්සු ඉන්නවද දන්නේ නැතුව කවුරුත් එන්නේ මෙහාට රැට බයයි. ගල පල්ලි මේක තමයි යන්නේ ඉස්සරහට. යා. අපි අද අපිට බල බල එන්න. අපි අද හිතාන් ඉන්නවා මේ චාලි සෙල්ලමක් කරන්න. අපි ඉස්සරම අපිට නිකන් චුට්ට වෙලා ඉන්න පුළුවන් තැනක් හොයාගෙන යන්නේ. පොඩ්ඩක් එතන ඉඳගෙන වටේට. මගේ නිම වුණේ. ආයක ලෙහිලා. හරි එකක් නිමුවා. අපිට නැත්තම් එද්දි එකක් නැති වෙනවා. තුනම පත්තු කරලා අපරාධයක්. පොඩ්ඩක් පන්නන්න ඉස්සන්නේ. ඉතින් අපි
YouTube එකට අලුත් subscribe කරන්න අපිට ලොකු කන කටට ඔව් අපි මේ කියනවා මේ ලොකු දෙයක් එක subscribe දෙක. අපි නම් 3 දෙනෙක් යන්නේ තනියෙන් මේක කලින් මේක යන්න කියලා කියනවා ඔව්. මෙයා කියනවා මේ එතන පන්තිලි පදිනා කියලා කියනවා රැට 80 වල පදිනා කියලා කියනවා. මෙයා කියනවා ඔව් මොකක් හරි කොලත්තක් අදින හදන්නේ සතික් ඉන්නේ මොකක් හරි. මේ ඌරෝ කොළ බිවි එහෙමත් ඉන්නවා. ඒක තමයි පොඩ්ඩක් බයකට තියෙන්නේ. ඔව් අපිට පොඩි බයක් තියෙනවා මේ ඌරෝ එහෙම. මේ තනියෙන් කවුරුත් එන්න එපා. එච්චරයි යන්න ඕනේ අපි 3 දෙනෙකින් ඉන්න බය නැතුව යන්න. ඔව් තනියෙන් ආවනම් මේකේ රබර් වත්තක් තියෙන සාමාන්‍ය මේකේ රබර් වත්තක හොරෙන් උත්තපාලු වහනම නම් ගලන්න එකක් තියෙනවා නේද? මේ වත්තර කවුරුත් ඉන්නේ උත්තපාලුවත් ගලවන්න. ඔව්. ඕනනේ. මේකට යට කට්ටිය ඉන්නේ නැහැ. වෙන රබර් වතු වල මේ උත්තපාලු ගලවන් යන හොරෙන්. රැට ඇවිල්ලා. මේකේ ඉන්නේ බයයි. මගේ ගහන්න අයියෝ කන්ද නෙවෙයි. තව බුම් තෙල් තියෙනවා ඉතින්. ඕලන්නේ. රෙදි කැල්ල පිච්චිලා ඉවරනවාම තමයි කෙස් එක නගරේ බලන්න හිතේ පිස්සි ගන්න. ඔක නිමණ්ඩ ගියොත් එහෙම ගැලවෙයි. කොහොත්සේ පත්තු කරන් බලන් ඉන්නේ. අපිට යද්දි එකක් ඕන හින්දා මගේ එක නිමුවා. දැන් අපිට නැත්තා යද්දි මල මොකලයි. පොඩ්ඩක් බුම් තෙල් දෙන්න. ඔය පන්දම මගේ කරේ. බුම් තෙල් දෙන්න. අපි කලින් වීඩියෝ එකක් දැම්ම ඕල්ම ඉස්කෝලේ එක. ඒකත් බැලුවේ නැත්තම් බලන්න. අපි අලුත් කට්ටිය ඉතින් YouTube එකට සපෝට් එකක් දෙන්නකෝ. අනිත් එක කියන්න ඕනේ ඔයාලා ඉතින් මේ වීඩියෝ එක බලනවා හොල්මන් බලන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක බලන්න එපා. ඔව්. අපි කියන්නේ හොල්මන් කියන එකටත් නිකන් අර එහා වගේ ඔව්. කියන්නේ නිකන් අර ඇඩ්වෙන්චර් සීන් එකේ ඉන්න ඒවා කරන්නේ. අපි ගොඩක් ඇඩ්වෙන්චර් සීන් එක තමයි තියෙන්නේ. ඒක يعني අපි දැන් රැට ඇවිදින්න කට්ටිය අඩුයි. ඕක අතේ තියාගන්න. අපි මේකයි ගොඩක් හොල්මන් තියෙන පැත්තකට රැට ඇවිදින්න ගියොත් හොඳයි කියලා හිතන ඉඳ තමයි යන්නේ. අතරම වුණාද? අතරම වුණා. කමන්නේ. ආපු පාර මතකයි නිච්චර එන්න. හරි පාර පාර. ඔව්. ඉරනවා වගේ එක. ආර තියෙන ගල. අපි දැන් මේ මෙහෙම ඔය ඇවිදලා හරියන්නේ නැහැ. අපි ගිහිල්ලා එක තැනකට ගිහිල්ලා බඩු ටික එහෙම තියලා වටපිටාවේ පොඩ්ඩක් ඇවිදලා බලන්න යනවා. එක බේස් එකක් වගේ අපි තැනක තියාගන්න යන බේස් එකක්. අපිට මේ මෙහෙම යොල්මන් කැලේ රැටින්නත් අදහසක් තියෙනවා අපිට එච්චර වත්කමක් නෑ ඒක. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. 10 දී අපි යනවා. ඔව් 10 දී අනිවාර්යෙන් අපි පොඩ්ඩක් යන්න එපා. යන්න බාලු. හොයාගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. දැන් හිතා ගන්න බෑද කොයි හරිද ඉන්නේ කියලා අපි. පාරක් අපි එන්නත් හරි. යා. හදලා තෙමින්න දාලා තියන්න ඕනේ. ආයේ අපි එනවා නානිය. මේකට නෙමෙයි. ඔකට. මේ පල්ලි මම හිතන හොඳයි. මෙතන. මේ ගුහාවක් කොයි සීන් එකක් කරන්නද මේ? ගල් ගුහාව වගේ. හරියනේ. මේ සද්ද බලන්න නියට සයිරන් හෙඩ් එකේ සවුන්ඩ් එක. ඒ දෙන්නේ ලං වෙනවා වගේ තියෙන්නේ. ඔහොම.
අපිට සත්‍යයක් යනවා. ඒකේ පාර අරින් එනවා. ඔයාලා අර සයිරන් හිට්ගේ සීන් එක දන්නවද? ඒ වගේ සත්‍යයක් ඇහෙනවා අපිට. මම පිටිපස්ස බලා ගන්නම් මට පේන්නේ නැහැ උනාට කමන්නේ. නෑ සයිරන් හෙඩ් ඉන්නවා කියන්න බෑ. සයිරන් මම නිකන් කිව්වේ. යන්න මොකද? කවුරු යන්නේ? පන්දුවක් තියෙන එකෙත්. පොඩ්ඩක් තියෙනවා. ඕන් දැක්ක ලතු වදිනවා. ඈ? අපි අත්තක් වැටෙන සද්දයක් එනවා. අපි වීඩියෝ එකේ බලන්න. වීඩියෝ එකේ ශබ්ද තියෙනවා ඉතින්. කොහොමද? අපිට යන්න බෑ. අපි දැක්ක නැති දෙයක් ඔයාලා එක්ක කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්. අපිට මේ වෙලාවේ වටේ මල්ලන්න බෑ. පේන්නේ නැහැ නේ ඉතින් ඔක්කොම. අර අතන මොකද? අපි ටෝච් එකක් තියෙනවා මේ ගින්දර තියෙන එක හොඳයි. මේ යන්න තැනක් තියෙනවා. ඌදල්ල ගාලා ලේට් වෙනවා. ආර අතන පොඩි ගල් කැල්ලක් තියෙනවා. ගලක් තියෙනවා. යන්න එපා යන්න එපා. මෙයා පොඩ්ඩක් දන්නවා මේ හරිය. අපි නම් අදමයි මේ හරියට ආවේ. මෙතන අඩිය තියන්නේ පළවෙනි දියත් මෙතනත් පළවෙනි. උප්. අපේ වටින් සත්‍යයි. අපි අර උදාහරණයක් ඒනම් බල්ලෙක් බල්ලෙක්. ගොරවල් බල්ල. සද්ද මොකද්ද බලන්න. කී. මගේ සාමාන්‍ය අහන්න නැති සද්ද. ගෙම්බෙත් කෑ ගහන්නේ නැහැ නේ විදියන්නේ. ඔය කෑ ගහන්නේ ගෙම්බෙන්නේ මේක නම් කහයි. කරියා. දිගට යන්න. කරන්න දෙයක් නැහැ අපි යන්න. මෙහා දිගට ගිහිල්ලා අපි දන්නෙත් නෑ ඔය කොහොම ගිහින් මම පිටිපස්සේ යන්නේ මට එළියකුත් නෑ. පිටිපස්සේ මොනව වෙනවද දන්නේ නෑ. පිටිපස්සේ අර තියෙන්නේ ගල. අර තියෙන නාමකන්ට. ඒක තමයි මම දැක්කේ. අපිට බේස් එකක් වගේ පොඩ්ඩක් ඉන්න පුළුවන් තැනක් හම්බුණා. අම්මට සිරි මෙතනමත්. බලාගෙන යන්න. බලන්නේ නැහැ. කිසියක් නැහැ. ඔන්න අපි ඉන්නේ. ඉතින් පල්ලේ පල්ලමක් තියෙන්නේ. පල්ලමක් තියෙන්නේ මේ කැමරාවට පේන්නේ එක්ක. ඉතින් පල්ලමක් තියෙන්නේ. අපි මෙතෙන්ට ආවේ මේ වගේ තැනකට ආපුවම තමයි පොඩ්ඩක් වටපිටව බලන්න ඕන. කූඩැල්ලොත් නැහැ. හරි. කූඩෙල්ල නැහැ කිව්වට නැත්නම් නැත්නම් ඒක තමයි අපිට දැන් මොකක් කරුණොත් කාරුත් නැහැ. ඔව් අපිට මොනවත් කවුරුත් නැහැ. මේ මුන්දේ එකපාරට අතුරු දහනුනොත් එහෙම මං විතරක් ඉතුරු වෙලා මම මොනව කරන්නද? ඉතින් ටෝච් බයින්ඩ් දැන් නැත්. ටෝච් එක ෆෝකස් වෙනවා ටෝච් එක දිහාලෝ. මේක එච්චර ලොකු කැලෑවක් නෙමෙයි. රබර් කැලෑවක්නේ. ඒක ගොඩක් සීන් තියෙනවා. ගොඩක් සීන් තියෙනවා. බෙල්ල යන දාගත්තුවා. ඔව් බෙල්ල. අපි මේවල දාගෙන නැති අපි දන්නේ නැහැ. මොකේ දාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. අනේ මේ තියෙන අර කන්දක් උඩ. ඔව්. ඒතර තවත් භයානකම ගොඩක් එදි. ඔව් කන්ද උඩදී. මිනිස්සු නැහැ මිනිස්සු එන්නේ නැහැ. කවුද කියලා මේකේ මොනවා කරා කවුද කියලා බලන්න එන්නේ නැහැ මිනිස්සු. උපරිම 6න් පස්සේ නෑ මිනිස්සු සුළුටක් හොයාගන්න. ඔව්. ඔය වීඩියෝ දාලා තියෙනවා. හරි. අපිට මේ සද්ද ඇහෙනවා වලට තේනවත් නැහැ. දැන් අපි ටික වෙලා හිටියා මෙතන. අපි දැන් මෙඩි වෙලා හිටියා වීඩියෝ ඔෆ් කරලා තිබ්බේ. ඒ කියන්නේ හොල්මන් කියලා දෙයක් නම් දකින්න හම්බුන්නේ නැහැ. දකින්න හම්බුන්නේ සද්දවත් දෙයක් නැහැ නිකන් අර ගස් හොල් හෙල්ලෙන ඒවා අංගය.
ඒව ඇහෙනවා. නෑ ගොඩක් තියෙන්නේ. පන්දන් නිකලා තියෙන. ඒ අදහසක් තියෙන්නේ දැන් මේ වගේ නෙමෙයි. ඊට වඩා කැලෑවක අර රැට ඉඳලම සීන් එකක් දාන්න හිතන් ඉන්නේ. ඒකට ඊළඟට බෙර පාරය ගලේ. ඔව් ඊළඟට තව මේ හරි කන්දක් තියෙනවා ඒකට. ඒ වීඩියෝ එක වැන්න එක තීරණය තියෙන්නේ ඔයාලගේ අතේ. ඊළඟ වීඩියෝ වැටෙනවා අපිට සබ්ස්ක්‍රයිබ් කරනවා කියන්නේ අපිට ගොඩක් ලොකු උදව්වක්. එක සබ්ස්ක්‍රයිබ් එකක් කියන ලොකු උදව්වක්. ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබ් එක කියන්නේ ඔය කන්දක ඉන්නවනම් දවල්ට ඇවිල්ලා අපි නිකන් හදා ගන්න ඕනේ බේස් එකක්. ඔව් අපි මේක ආවෙත් නිකන් බලන්න මේක බලන්න දැන් මේක තමයි අපි නිකන් අර බලන්න ආපු එක මේක වගේ තමයි. ඔව්. කලින් ඇවිල්ලා බැලුවේ කිරුණා. ආවට මම ආරක්කත් අපිට හරියට බලන්න මම නම් මේ මෙතන අඩි දෙන්නේ මම පළවෙනි අතට. එතන කුඩ වෙලා වගේ නම් ඉන්නා. කට්ටිය කියනවා වගේ අපිට මොකුත් ඉතින් ලොකුවෙන් එහෙම දකින්න හම්බුන්නේ නැහැ අක්කා. සද්ද නම් යවනවා. සද්ද ඇහෙනවා. ගොඩක් ඇහෙනවා. සද්ද ගොඩක් ඇහෙනවා. මේ ආස්කූටියක් තියෙන්නේ මෙහි. අපි නොදැක්ක මොන හරි ඔයාලා දැක්ක දෙයක් තියෙනවා කියන්නේ. ඔව්. එහෙම තියෙනවා කියන්නේ. මේ ළඟමයි තව මේ පරණ ඉස්කෝලයක් තියෙනවා. අර කලින් වීඩියෝ එකේ තියෙන මම ඉස්කෝලේ ඔව් කලින් තියෙන්නේ අපි අදත් පොඩ්ඩක් ඒකට ගිහින් ඔව් යනවා. ඒ හොල්මන් ඉස්කෝලේ නම් ඉතින් අපිට ඇත්තටම සද්ද ගොඩක් ඇහුණා. ඒක නම් ඇහුණා. ඔව් ඒක සිරාවට. අපි ගිහිල්ලා බලමු. අතත් ඇහිදී. අපි බලද්දත් අපි නිකමට වගේ යන්නේ. ඔව්. අදත් අපි නිකමට ගිහිල්ලා බලමු. මොකද මෙතන බලාපොරොත්තු වෙන තරම් දෙයක් හම්බුනේ අපිට බය වෙන්නේ මෙතන බලාපොරොත්තු. අපි බය වෙන්නේ නැහැ. ඔව්. බය වෙන්න හිතන්නේ. අපි දැන් මෙතන යන්න හදා. යා පන්දපත්තු ගන්න ඕනේ නේ. පන්දපත්තු ගන්න ඕනේ. අය අතෙන්ට යන්නේ පන්දම. පන්දමෙන් යන්නේ. නැත්තම් කොච්චිය? අපි මෙතන පාර දිගේ යන් පන්දම පාර තියනවා කියන්නේ. පාරක් තියෙන ඉස්කෝලේ නිකන් වැටෙන ෂෝට් කට් එකක්. මේ මෙතන ආපු පාර දිගේ උඩහටම වටයක් ගියා ඒකෙන් යමු ඒකෙන් යද්දි සෝහනක් හැමත් හම් වෙන බලාගෙන පොඩ්ඩින් ඒක ඔයාලට එනවත් දන්නේ අපි ඉන්නේ අර ගෑනු කෙනෙක් එනමුත් විදියට කෙන්දිරි ගන්නවා වගේ සද්දයක් එනවා. ඒක නැති වුණා. ඒක මේක කියද්දි නැතුණා. වීඩියෝ එකේ මම මේ සද්දේ වැඩි කරලා දාන්න. ඕ පන්දම පතුරන්න පන්දම මේ කොයි මේ දුන්නේ කැච්චිට ආව කරනවා. මේ ගානම ඒ දුකුලා ඒ දුකුලා පල්ලෙන් එහෙම වෙනකම් ඉඳලා අපි යන්න හිතුනට දැන් තමයි හරි පාටක් පේන්නේ ඔය. මේ ඕක සිල් ඕක මඩ දීලා මේක පත් කරන්න. Ja. My cover is samaki pandam. Let's go. ඇත්තටම භාවිතවත් ඉන්නවා. මේ අපි බොරුවක් නෙමෙයි කියන්නේ. භාවිතවත් ටික කියන්නේ ඇත්තම නෑ ඔයාලගේ අතේ තීරණය මේක. තීරණය ඔබට බය නැතුව කිව්වයි අපි තුන් දෙනා විතරයි මේ කැලේ ඉන්නේ වෙන කවුරු දැක්කොත් කියාගෙන යන්න. අපිට වීඩියෝ බලන්නේ නැහැ කොහොමද දැන්. අපි මේ යන ගමන් බලන්නේ මොනවද දැක්කොත් අපි අපිට පොඩ්ඩක් බය හිතෙනවා. අප්පා ධනුකේ කකුලේ තියෙනවා. නා කුඩැල්ලෙක් කාලා වලට වෙන ඒ හරි ගියාක ලයිට් එකක් පේන්නේ. ඒක නම් ඔයාලට හොඳටම ඇහුනේ. මෙහුණනේ සද්දේ. මේක නිවෙන්නේ නැහැ කියන්න මට ඉස්සර. මොගුල නිවෙන. කමන්නේ. නෑ මේ පිටවස්ස නෑ ලියා කියන්නේ. කුඩැල්ල යනවා. අර
සවුන්ඩ් එක ඇහෙනවා. එක්ක මිනිස්සෙක් එක්කෝ මොකක්ද දන්නේ. මිනිස්සෙක් නම් ඉතින් තනියම මේ රෑ මොනව කරන්නද ඉතින්. මොකක් හරි එකට ගහන සද්දයක් අපිට නම් සද්ද ඇහෙනවා. අනික මේ කැමරාවට වඩා අපිට ඇස් දෙක හොඳට පේනවා. මේ කැමරාවේ මෙච්චරයිනේ පේන්නේ. තමයි ක්වොලිටි වීඩියෝස් එකේදී බලාපොරොත්තු වෙන්න තමයි. ක්වොලිටි වීඩියෝස් නම් ළඟදී බලාපොරොත්තු වෙන්න අමාරුයි වෙලා දෙන තරමට තමයි. මොකද තියෙන්නේ එතන? කතා කරන්නේ නැත්තේ මොකද? මේ කෙලින්ම කිව්වොත් කනත් එක. කනත්ත? පල්ලේ කනත් තියෙන්නේ. එහෙමද? කනත්තල තියෙන්නේ. ඒ තියෙනවා. පල්ලේ පේනවද? ඉච්චක කැමරා. කෝඩල් තමයි ඇස්ස. එච්චර පේන්නේ. මේ හරියට යන්න පුළුවන්. මේ විතර රාම්පුතල ඉස්සරහ. ඔව් අපිට මේ ගින්දර අඩු අපිට ගින්දර නැති වෙනවා කියන්නේ කැලෑවට යන්න අමාරුයි. අර ඉස්කෝලේ නම් අවුලක් නැහැ. ඒක ටෝච් එකක් ගහලා ගේමක් ගැහුවා. කැලෑවකට යනවා නම් ගින්දරක් ඕනේ. සතෙක්වත් આવොත් එහෙනම් වෙරෙන්න දී. එපෑ. මෙතන ඉස්කෝලේ හැදුල්ලනේ. ආයන්න තියන්න. මේ දෙකම ලං කරලා තියෙන හින්දා පොඩ්ඩක් නිවිලිපත්. ඕ. මොකක්ද? යන්කෝ. අපි ඇද්දේට පේන දේවල් ඔයාලට පේන්නේ නැහැ. කැමරාව මොන කරන්නේ? බලමු මේ තියෙන ඉස්කෝලේ. ඉතින් ටොයිලට්. ඉදිරියේ ලොකු වැඩක් කරන්න හිතා ඉන්නවා. ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙසියා පාරුද්ද. ඒක හොඳයි. අපි බය කරපු ඉස්කෝලේ. ඇයින්නම් සද්ද. අද ඇහුන්නේ නැද්ද? සද්දයක් ඇහුන්නේ නැද්ද? හූන්නයක් වගේ නේ. හූන් එක නෙමෙයි යම. එහෙනම් සිරාවට ඇහුන්නේ නැද්ද සද්ද? නිකන් අර අත්තක් පස්සෙන් එනවා වගේ. මේ අර අතු කඩ පස්සෙන් එනවා වගේ ඇහුනේ මොකක්ද? මම පොඩ්ඩක් අල්ලනවා නේ. අපිට කකුලට. අපිට ලොකු සද්දයක් එන ලොකු සද්දයක්. අඩු ඉස්කෝලේ කලින් පාරක් තමයි වැරදි. මේ පේනනේ. කැඩි. කෙල්ල දින්නේ මේක. අර කෙලින් වුණා. ඊකවිය. කැරගෙන. ඔත්තෝ. ඔයාලට පේනවා ඇති. එයාට අනියා වඩ පිටස. සද්ද වැඩි වුණා නේ? වේ? ටෝච් එක එළිය වැඩි කරන් හරිය පන්නන නේද? මේ දෙක ගන්න. අරක මම පයින් යවුවට පස්සේ මේක ඔහු නැමුණා. ආයි කෙලින් වුණා. කෙලින් වෙලා පොඩ්ඩක් චූට්ටක් කැරගුණා. ඒක කැරගෙන්න තරම් ඒ කියන්නේ කැරගෙන්න බෑ කැල්ල තියෙන්නේ. කැල්ල තියෙන්නේ. ඒක නම් ගියා පොපරක්. කතාවට නෑ. අතර පොඩ්ඩක් ඉන්නවා. ඉඳන් ඉන්න අතර පොඩ්ඩක්. මේ විදිහට කේස් යන්නද? වීඩියෝ ඔන් කරලා තියෙන්නේ. ඒකට මොනවද විදියක් වෙන වෙලාවක් කියන්න බෑනේ අපිට. පිසත් දෙකම. මම වීඩියෝ ඔෆ් කරලා තිබ්බේ. සනික දැම්මා. මේ කාර්ය ගන්න. අපි යනවා. මේක ඉන්න ඕන තැන. ඉන්න ඕන තැන නෙමෙයි. අපි සද්ද ඇවිච්ච පැත්තට යන්නේ.
ගලන්ත ගොඩක් එනවා. මම පිටිපස්සෙන් මෙන්නේ. කැමරාව පිටිපස්සේ යන්න ඕනේ. අනේ මම මෙතන අපිට ඉදාට වඩා අද කොට බයයි. බය වැඩි වුණා. අපි ආවෙන්නේ නැහැ. අපි අතන ඉඳන් හිටියේ. බංකු තුනක් තිබ්බා. අපි තුන් දෙනෙක් ඉඳන් හිටියේ. අපිට ඒකට සද්දයක්. එජ්ජපින. ඕ නැතුණා. ආයි පේනවා. ඊලි. ඊයෝ. මේ ගිම් බලන්න. ඔයාලට පේනවා අර අතන දිලිසෙන පේනවනේ ඇත්ත. ගිම් අර ඈතින් මොකක් ලයිට් එක පේන්නේ යන්නේ. ඕ ඊක දිහා අපි දිහා බලනවා. ඒක දැන් එක පාට ළඟට આવුත් ජය මොකෙද කියලා බලන්න. මොකෙද? පූසෙන් නම් පිට බයන්නේ දැන් නෑ. තෝ පිටිපස්ස තල්ලන්න. වා පිච්චුනා. කොහෙද ඉන්නේ? මෙහෙම තිබ්බොත් තමයි කමන්නේ. ඒ පාර එක නෑ. නෑ තිය. ඒක නැතුණා. මේ කළු පූසෙක්. ඔයාලා දැක්ක නේද? කෝ පූසෙක් අපි දිහා බලන් හිටියා. කළු පාට පූසා. වීඩියෝ එකේ තියෙනවා. මේ පූස මොකටද? ඒ පූස මාර බය. අපි දෙන්න යන්නේ හිටපේ කට වැඩි. හරි. අපි දැන් කවුරු හිටියත් කමන්නේ අතන එකක ඉන්නවා වගේ දැක්ක උට දෙන්න යන්නේ සොට්ට. ඕල් මං ආවොත් දෙනවා සොට් එක දැන්. යා පල්ලට. පල්ලේ කවුරුත් නැහැ දැන්. ඒක එහෙම දාලා ඒක දෙන්න. ඒ ලීය ගන්න ආය අපිට පන්නව හදාගන්න ඕනේ. ඔව් අපි දැන් මේ තියෙන විත්තනිය මැද ඉන්නේ. චාලි සෙල්ලම කරලා බලන්න යන්නේ මොකක් වේද කියලා. එන්නේ අපි අඳන් අපු ගෝලේ. මෙතන. ජීවිතුවා ගන්න. පෙන්සල් 2යි. ඉටිපන්දන් 4යි. මේ පෙට්ටිය. ඔයා දන්නේ නැති චාලි සෙල්ලම ඔයා කියන්නකො කරනකම්. චාලි කියන්නේ හරියට මාත් දන්නේ මං අහලා තියෙන කතාවක් විදිහට මේ ඉස්කෝලේ ළමයෙක්ට පැන්සලෙන් යන්නලා හරි චාලි කියන තව එක්කෙනාට තමයි ඇල්ලලා තියෙන්නේ. එදා ඉඳන් ඊදස්සේ එහෙම සීන් එකක් කියලා කියන්නේ. මේකේ වෙන්නේ ගොඩක් අය දන්නා මේක. මේ වෙන්නේ අපි දැන් අහන චාලිලා මෙතන ඉන්නවා කියලා. එතකොට යස් කියලා හැරුණොත් ඉන්නවා කියන එක නෝනම් නෑ. ඒක සාමාන්‍යයෙන් තියෙන. මේ මෙතන කියන්නේ පැකලි නෑ. කියන්නේ ඉටිබන්දන් ගහන එක කරන ගොඩක් අය කරනවා. පෙරක් අය නම් කරන්නේ නැහැ. අපිත් ඉටිබන්දන් ගහලා ඔය තියෙන ඉටිබන්දන් වලත් පොඩි මේ සීන් මේ එලි දෙකම ගන්න. මම ටැන්ෂන් හොඳට කරගෙනවා. හරි. පන්දමකුත් පත්තු කරනවා. පන්දම් පොන්නේ. ඔව්. එකක් කරනවා. අනික වැටිලා ඇවිලයිද මන්ට. අර වැටුනොත් එහෙම ඇවිලයි. කොලෙත්. අයියෝ මේ පාත්තුනේ බාර. කැරගෙන පැන්සල දුවද?
ඔව් දැම්ම යස් කියන්න එපා. චාලි ඔයා මෙතන ඉන්නවනම් යස් කියන්න ඉන්නවනම් යස් නැත්නම් කියන්න නෝ. නැත්තම් නෝ කියන්න. චාලි ඔයා මෙතන ඉන්නවනම් යස් කියන්න නැත්නම් නෝ කියන්න. කියනවා. චාලි ඔයා මෙතන ඉන්නවනම් යස් කියන්න නැත්තම් නෝ කියන්න. චාලි නෑ, ඒක හුල අයිහෙම් බෑ අපිට ගොඩක් කැරෙන්න ඕන. ගොඩක් කැරෙන්න ඕන. එක්ක කැන්සල් වැටෙන්න හැරෙන්න ඕනේ යස්. බලන් ඉන්නට කියලා චාලි ඉන්නවනම් යස් කියන්න නැත්තම් නෝ කියන්න. ඉන්නවනම් යස් කියන්න නැත්නම් නෝ කියන්න ඉක්මනට. හදිස්සි අපිට ගෙදර යන්න ඕන. දැන් වෙලා කීයද? 12ට 10ට කීයද? ඉතින් දැන් 10:00මාර 11 ඔව් 11 ළමයි ඇති. හුණක් කෑ ගහනවා. අපිට ගිය පාර වීඩියෝ එකෙත් එහෙම වුණ කෑ ගහනවා. චාලි මෙතන ඉන්නවනම් යස් කියලා හැරෙන්න නැත්තම් නෝ කියලා. අපිට පරක් වෙනවා. චාලි මෙතන ඉන්නවද? ඉක්මනට නැත්නම් වෙන කාර්යවල ඉන්නවනම් ඒත් කමන්නේ යස් කියන්න. වෙන කාර්යවල එන්න වෙලා යනවා. දුර ඉඳන් කොලේ පුච්චමු. එක ඉටිපන්දමක් තියන්න කොලේ පුච්චමු. දැන් සල්ලි ගන්නකො අපර. ඉස්සෙල්ලා කැන්සල් සිස්ටම් එක ඉටිපන්දමක් තියන්න. ආස්කුලක. චාලි හරි ගියේ නැත්නම් චාලි අපි ගිනි තියෙනවා. චාලි නැති ඩාල් කරන්න ආයෙ නෑ. අපි තරහයි. ඉටිපන්දමක් දෙන්න. හරි. මේක නෑ. පත්තු කරලා තියෙනවා. සෝරි. ඊයක පත්තු කරලා කියන්නේ මට ඉටිපන්දමක් දෙන්න. ගයිස් අපි චාලිව ගිනි තිබ්බා. චාලි ගිනි ගන්නවා. චාලි යන්නම ගියා. ගිනි යන්න බය වෙන්න දෙයක් නෑ. ඔය පැත්තට මෙහාට.